කොහොමද ඉතින් ඔයාලට ඔන්න මං අද වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මං අද නම් වීඩියෝ එකෙන් අරගෙන ආවේ වැස්සෙන් පස්සේ හොඳට අවුව වැටිලා තියෙන දවසක ගත්ත වීඩියෝ කොටස් ටිකක් තමයි. මේ දවස්වල ඉතින් ලංකාවේ හැමතැනකම වෙලාවෙන් වෙලාවට තියෙන ප්‍රශ්නයක් නේ වහින එක. ඉතින් වහින එක ඇත්තටම හොඳයි. හැබැයි එක දිගට වහින්න ගත්තාමත් ඒක එපා වෙනව නේද? මට නම් ඒක එපා වෙනවා. එහෙම එක දිගට වහින්න ගත්තාම එක හේතුවක් තමයි මිදුල් වල තියෙන තනකොළ සුද්ධ කරලා අපි ලස්සනට තියාගෙන ඉන්නකොට එක දිගට දවස් දෙක තුනක් වහින්න ගත්තට පස්සේ ඒවා ඉක්මනට ආපහු තනකොළ වැවිලා මිදුල් එහෙම කැත වෙනවා. ඉතින් ඒවා සුද්ධ කරගන්නත් බෑනේ. මොකද මිදුල් තෙතයි මඩ වෙලා නිසා ඔන්න ඔය හේතුව හින්දා මම එක දිගට වහිනවට කැමතිම නැහැ. වැස්ස අමිහිරි දෙයක්ම කියලා ඉතින් මම කියන්නේ නැහැ. වැස්සත් හරි සුන්දරයි. ඒ වෙලාවට පරිසරයේ ඇති වෙන වෙනස්කම් ඒ වගේ දේවල් දකිනකොට ඉතින් වැස්සත් හරි සුන්දරයි. ඒත් ඉතින් සමහර අවස්ථාවලදී හරිම කරදරයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. සම්පූර්ණයෙන්ම ගෙවල් අස්පස් කරන්න පටන් ගත්තට පස්සේ ඔන්න තාම මිදුළු ඉතුරු වෙලා තිබ්බා. ඉතින් ඔන්න අද දවසේ හොඳට අවුව වැටෙයි කියලා හිතුවට ඔන්න කළු කරගෙන එන්න පටන් ගත්තා. ඉතින් මම ඊට පස්සේ ගෙවල් අතුපතු ගානස් කරන වැඩ ටික එහෙමම තියලා ටටක් ගාලා මිදුළු අතු ගා ගන්න ආවා. ඇන්තූරියම් හදන අය ඉන්නවා නම් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ ගෙවල් වල තියෙනවනේ හැම ගෙදරකම තියෙනවනේ පොල්ලෙලි. ඉතින් පොල්ලෙලි කපලා පොඩිවට කපලා මෙන්න මේ විදිහට ඇන්තූරියම් පෝච්චි වලට දාන්න. ඊට පස්සේ ඔයාලට දකින්න පුළුවන් ලොකු වෙනසක්. ඇත්තටම රසායනික පොහොර දානවට වඩා මේ පොල්ලෙලි දාලා තිබ්බහම ඇන්තූරියම් ගහ කොළම කොළ පාටට ලස්සනට හැදෙනවා. එකක්. අනිත් එක තමයි ගහේ පිපෙන මල් හැමදාම අනිවාර්යෙන්ම ඒ ගහේ මල් පිපෙනවා. ඒ වගේම ඒ මල් ලොකුවට ලස්සනට හැදෙනවා. ඉතින් රසායනික පොහොර යොදන්න නැතුව අනිවාර්යෙන්ම මල් ගස් දෙකකට විතර හරි කමන්නේ පොල්ලෙලි කපලා දාලා ඒ වෙනස බලන්න. ටිකක් ලොකු මිදුලක් ඉතින් අතු ගා ගන්න තියෙනවා. සමහර දවස්වලට උදේටත් අතු ගාලා ආපහු හවසටත් අතු ගන්න වෙන අවස්ථා තියෙනවා. මොකද මේ වටේ පිටේ තියෙන ගස්වල කොළ එහෙම ගොඩාක් හැලෙන කාලෙකට මේ හරි අපහසුයි මිදුල ලස්සනට තියෙන්න. මේ අතු ගාලා විනාඩි 10ක් 15ක් යද්දී ආපහු හුලම් පාරට කොළ එහෙම වැටිලා එහෙම වෙනවා. ඉතින් ඒ වගේ කාලවලදී අනිවාර්යෙන් දවසට දෙපාරක් මිදුල අතු ගන්න වෙනවා. ඒක අනිවාර්යෙන් අපි කරනවා. මොකද නැත්තම් ඇත්තටම මිදුල එහෙම ගොඩාක් ඇඩි වෙලා කැතට තියෙද්දි හවසට පහන තියෙන එක එහෙම එච්චර සුදුසු නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම දකින්නකොටත් ඒක මහා හිස රදයක් කැතයිනේ. ඕන්න ඉතින් මම මිදුල අතු ගාලා ඊට පස්සේ ආපහු ආවා ගේ අස් කරන වැඩ ටික කරගන්න. මගේ පාරේ කොටස තියෙනවා තාම අතු ගන්න. ගේ අස් කරලා ඉවර කරලම මම පාරේ කොටස අතු ගන්නවා කියලා තමයි හිතුවේ. මම මේ ටීවී එක ගාව තියෙන මේ රැක් එකේ දෙවෙනි තට්ටුවේ තියෙන මෙන්න මේ කූඩ දෙකේ තියලා තියෙන්නේ. එක කූඩයක තියලා තියෙනවා ෆෝන් චාර්ජර්, එතකොට ටීවී එකට අවශ්‍ය කරන එක වයර්. අන්න ඒ දේවල් තමයි එක කූඩයක දාලා තියෙන්නේ. අනිත් කූඩේ තියෙන්නේ බයික් වල යතුරු, ඊට අමතරව ඔය සෙලෝ ටේප් එකක්. අන්න ඒ වගේ දේවල් මම තියලා තියෙනවා ඒ කූඩේ. ෆෝන් චාර්ජර් තමයි අනිවාර්යයෙන්ම අපි එක තැනක තියාගන්න ඕනේ. මොකද හරිම අමාරුයි ඕවා මේ තැන් වල දාලා තිනකොට හරි අපිලිවලයි. අයි හදිස්සියේ අපි හොයනකොට ඒවා නැහැ, හොයාගන්න නැහැ. ඉතින් ඒ නිසා මම ওই විදිහට එකම තැනකට දාලා තියෙනවා. ඒ වගේම ටීවී එකේ වයර් එහෙම. ඒ දේවලුත් මම එක තැනකින් තමයි තියලා තියෙන්නේ. නැත්තම් ඕවා හොයාගන්න හරිම අමාරුයි. අපි ජීවත් වෙන්නේ කොටුමැටි ගහපු ගෙදරකද එහෙමත් නැත්නම් සාමාන්‍ය විදියට හදපු ගෙදරකද තවත් විදිහකට ගත්තොත් තට්ටු වලින් යුක්තව හදපු ගෙදරකද කියන එක කවදාවත්ම අපේ මනසේ තියෙන නිදහසටයි අපේ පිළිවෙලටයි බලපාන්නේ නැහැ. අපිට ලැබිලා තියෙන දේ ලස්සනට පිළිවෙලට තියාගෙන ඒ වගේම මනස සැහැල්ලුවෙන් තියාගෙන ජීවත් වෙන්න අපිට ලැබෙනවා නම්
අනිවාර්යෙන්ම අපි ජීවත් වෙන්න තැන කටුමැටි ගහපු තැනක්ද එහෙමත් නැත්නම් තට්ටු ගෙයක්ද කියන එක කවදාවත්ම බලපාන්නේ නැහැ. අර අවස්ථාවලදී මම දැකලා තියෙනවා පුංචි පැල්පත්වල ඉන්න ගෙවල් වල තියෙන සතුට සැනසීම ඒගොල්ලොන්ගේ තියෙන ඒ ගෙදර ජීවත් වෙන අයගේ තියෙන එකමුතුකම යාන වාහන වලින් පිරිච්ච තට්ටු වලින් යුක්ත නිවාසවල ජීවත් වෙන අය ගාව නැහැ. අපි කරන්න ඕනේ තමන්ට ලැබිලා තියෙන දේවල් වලින් සතුටු වෙන ගමන් ඒ දේවල් පරිස්සම් කරගෙන අපි බලාපොරොත්තු වෙන තව දේවල් තියෙනවා නම් අන්න ඒ දේවල් ළඟා කරගන්න වෙහෙස මහන්සි වෙන එක තමයි. එහෙම නැතුව කාගෙම හරි ජීවිතයක් අපි පිටින් දැකලා ඒ කෙනා ගැන විවේචනය කරලා ඒ කෙනාට එක එක වචන කියලා එහෙම අපි ජීවත් වෙන්න පටන් ගත්තොත් අපිට කවදාවත්ම අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපි හැමදාමත් අනුන්ගේ දේවල් හොයා අනුන්ගේ දේවල් කියා එකම තැනක ජීවත් වෙනවා. හරි ඔන්න කතාවෙන් කතාව මම ටීවී එක ගාව පල්ලෙහා කොටස සේරම අස් කරලා ඉවර කරගත්තා. ඒ වගේම එතන තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් වලිනුත් මම එතන දකින්නකොට ගොඩාක් ලොකු මානසික සුවයක් ලබනවා. හිතට මානසික සුවයක් ගන්න සතුටින් ජීවත් වෙන්න ඔය වගේ පුංචි දේවලුත් ඉතින් අපිට උදව් වෙනවා අනිවාර්යෙන්ම. මම නම් ගෙදර ගොඩාක් බඩු අඩුවෙන් තමයි තියාගන්න බලන්නේ. අවශ්‍යම බඩු විතරක් ගෙදර තියාගන්නේ මම. අනවශ්‍ය දේවල් කිසිම දෙයක් ගෙනල්ලා මං ගෙදර පුරවගන්නේ නැහැ. එතකොට මට නම් ඇත්තටම අපිලිවෙලයි. ඒ නිසා තමයි මේ විදිහට කරන්නේ. සාලේ වුණත්, කාමරවල වුණත්, කුස්සියේ වුණත්, කොයිම තැනක වුණත් ගෙදර අනවශ්‍ය කිසිම දෙයක් ගෙනත් තියාගන්න නැහැ. අත්‍යවශ්‍යම බඩු විතරයි ගෙනල්ලා තියාගන්න. ගේ ඇතුලේ හස් කරන වැඩ ටික ඉවර කරලා ඉතින් මම වීඩියෝ එකේ මුලින් කිව්වනේ මිදුලත්තු ගාලා ඉවර කරාට මට පාරේ කොට සතු ගා ගන්න තියෙනවා කියලා. ඉතින් මම පාරේ කොට සතු ගා ගන්න ආවා. මම ඒ කොටසත් අතු ගාලා ඊගාවට තිබුණා මගේ මෙන්න මේ ඇන්තූරියම් මැටි මුට්ටි වල හිටවලා තියෙන කොටසක් තියෙනවා මිදුලේ. අන්න ඒ කොටසත් සුද්ධ කරලා අස් කරගන්න තමයි මම දැන් මේ හදන්නේ. ඉතින් මේ ලොකු මැටි මුට්ටි අපේ කුඹුරු වල කිරි උතරවන්න ගේන මුට්ටි. කුඹුරේ ගයන් කපලා ඉවර කරලා ඊට පස්සේ ඒකේ කුඹුරේ කිරි උතුරනවා.
ඉතින් ඒ අවස්ථාවලට ගෙන මුට්ටි තමයි මම මේ මල් හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒවා ආපහු අපිට උවමනාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට මේ මුට්ටි වල මල් හැදුවේ. අහස පැහැදිලි හින්දා කලින් දවසේ හොදලා තිබ්බ රෙදි ටිකත් ඔන්න මං රැක් එක පිටින්ම ගෙනල්ලා අහුවෙන් තියාගත්තා. ඒවත් ඉවර කරලා ඔන්න මං උදේ රත්තු වල වලින් බීම එකක් හදාගත්තා. ඉතින් ඒක මං කූල් වෙන්න දාලා තිබ්බේ. දැන් ඉතින් මං හදන්නේ ඒකත් බොන්න. ඔන්න ඉතින් ඔය ඔක්කොමත් එක්කලා දවල්ටයි රෑටයි මම කෑමත් හදාගත්තා. මම YouTube channel එක පටන් ගන්න ගොඩාක් කාලයකට කලින් වඩේ හදපු දවසක ගත්ත ෆොටෝ වගේක් මේ වීඩියෝ එකේ අවසානට මම එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලත් ඒ vibe එකට කැමති නම් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.